සියලු දෙනාට සුබ දවසක්. අපි සිකුරු ගහ යගෙන ඉගෙන ගනිමු. සිකුරු ගහයාගේ කාලය අවුරුදු 20යි. සිකුරුගෙන් ලැබෙන ප්‍රධානම යෝගය තමයි මාලවී කියන යෝගය. මේ මාලවී කියන යෝගය කේන්දරයේ පිහිටින්නේ 1 4 7 10 කියන ස්ථානේ. ඔය 1 4 7 10 කියන්නේ කේන්දරයේ 4 ස්ථාන. කේන්දරයේ 4 ස්ථානයේ එහෙම නැත්නම් 4 කේන්ද්‍රය කියලා කියනවා. 4 කේන්දරේ කියලා කියන්නේ මෙන්න මේ 1 4 7 10 කියන ස්ථානෙට. කේන්දරයේ 4 කේන්දරේ පිහිටන විදිහක් බලමු. මෙන්න මෙහෙම කේන්ද්‍ර සටහනක් ගත්තොත් කේන්දරේ මේ 1 කියන්නේ ලක්ෂණය. ඒකට තමයි 4 කේන්ද්‍රය කියන්නේ. ඊට පස්සේ 4 කේන්ද්‍රයටයි තියෙන්නේ. 7 4 කේන්ද්‍රයටයි තියෙන්නේ. 10 4 කේන්ද්‍රයටයි තියෙන්නේ. මේ ස්ථාන 4 1 4 7 10 කියන ස්ථාන තමයි 4 කේන්ද්‍රය. මෙන්න මේ 4 කේන්ද්‍රයේ සිකුරු ඒවත් කිවි ගහයා සිකුරු සුක්‍ර කියලා කියනවා. සිකුරු ගහයා එකේ ඉන්නවනම් අන්න මාලවී කියන යෝගයේ යෙදෙනවා. මේ මාලවී කියන යෝගයේ යෙදුනම ඊටාත්ම හොඳ සැප සම්පත් ලබන හොඳ විවාහ ජීවිතයක් ගත කිරීමට උපකාරී වෙනවා මේ මාලවී කියන යෝගය. මෙන්න මේ යෝගය මේ ස්ථානයේ තියෙනවා නම් සිකුරු පිටර නම් ඒ සිකුරුගෙන් මාලවී කියන යෝගයේ යෙදෙනවා. මෙන්න මේ 7 වෙනි ස්ථානයේ විවාහක ස්ථානයේ සිකුරු ඉන්නවා නම් අන්න එතකොට මාලවී කියන යෝගයේ යෙදෙනවා. කර්මස්ථානයේ වන ස්ථානයේ සිකුරු එවත් කිවි ගහයා කේන්ද්‍රගත වෙලා ඉන්නවා නම් එතනොත් මාලවී කියන යෝගයේ යෙදෙනවා. මේ මාලවී කියන යෝගයේ යෙදුනම තාමත්ම වාසනාවන්ත පිහිටීමක්. එබැයි මේ කේන්දරේ මාලවී කියන යෝගී පිහිටන්න නම් ඒ ගහයට අදාළ රාශියම 4 කේන්දරේ ස්ථාන 4න් එකක මාලවී කියන යෝගේ පිහිටලා තියෙන්න ඕන. ලග්න 12 සිකුරු රාශි ගමනින් යෙදෙනවා. මේස උසබ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන ලග්න 12 සිකුරු ගහය කේන්දරගත වෙනවා. ඒකෙන් එක අයෙකුගේ එක ස්ථානයක තමයි සිකුරු රාශිගත වෙන්නේ. ඉතින් මේ සිකුරු ගහය මේට නොගැලපෙන රාශි තියෙනවා, හොඳ රාශි තියෙනවා. ඊට පස්සේ මේ නීච සතර රාශි වල යෙදුනොතින් සිකුරු ගහයගේ අල මාලවී කියන යෝගේ දුර්වල කරනවා. අපි කියමුකෝ ස්ත්‍රීකාරක රාශියක් කරන කන්‍යා රාශියේ කන්‍යා සිකුරු හිටියොත් සිකුරු ගහය හොඳ නැහැ. ඒකෙදි කෙනෙක් මෙතන කන්‍යා වෙලා කන්‍යා ලග්නයක් වෙලා සිකුරු මේ එකේ හිටියොතින් මාලවී කියන යෝගයේ යෙදුනට ඒක සුබඵල දෙන්නේ නැහැ. ඒක දුර්වල පිහිටීමක් හැටියට තමයි හැඳින්වෙන්නේ. හැබැයි කන්‍යා රාශියට නීච රාශියක් උනත් අර එකේ සිටීමයි මාලවී කියන යෝගයේ යෙදීමයි නිසා අර දුර්වලතාවයක පොඩි හරි සහනයක් තියෙනවා. හැබැයි කන්‍යාවට නම් සිකුරු ගහය හොඳ නැහැ. එතකොට ඒ පැත්ත දුර්වල කරනවා. ඊට පස්සේ අනිත් රාශිවලත් යෙදීමේදී සිකුරු ගහයගේ හොඳ නරක තීරණය වෙනවා. අපි බලමු සිකුරු ගහය
සිංහ කටක උනත් ඒ ස්ථාන වලට සිකුරු ගහය හොඳ නැහැ. කන්‍යාවට හොඳ නැහැ, සිංහට හොඳ නැහැ, කටක හොඳ නැහැ. ඒ ස්ථාන වලින් කෙනෙක්ගේ මේ හතර බන්දු ස්ථානයේ සිංහ වුණොත් එතන සිකුරු හිටියොත් අන්න එතෙන්දි සිකුරු ගහය හොඳ නැහැ. පිහිටීම හොඳ නැහැ. හතර කේන්ද්‍රයේ මාලවී කියන යෝගයේ දුනට සිංහ රාශිය නිසා දුර්වල කරනවා. ඒක අපි බලන්නේ දැන් මෙතන කෙනෙක්ගේ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන කටක සිංහ කියන විදිහට තමයි අපි රාශියෙන් රාශියට බලන්නේ. අර ඉලක්කමක් තියෙන රාශියක රාශිය මොකක්ද කියලා බලා ගන්න නම් පටන් ගන්නේ ලග්නේ. ලග්නේ මෙතන කෙනෙක්ගේ වෙනස් වෙනවා. එක එක්කෙනාට වෙනස් වෙනවා. හැමෝගෙම එකම ලග්නයක් නැහැ. එක එක්කෙනාගේ අනුව ලග්න 12 පිහිටනවා ඉන්න ජනගහනයට අනුව. ඉතින් ඒ එකිනෙකේ කන්‍යා නම් මෙතනින්ද පටන් ගන්න කන්‍යා. තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ. අන්න එහෙම වුණාම අපි කේන්දරීය බල්ල කෙනෙක් ඇහුවොත් විවාහය කොහොමද? ඒ ගැන ඇහුවොත් අපි ඊට පස්සේ කේන්දරීය බල්ල බලන්න ඕනේ මේ සිකුරු ගහය හොඳ ස්ථානයක ඉන්නවද? නීස රාශියක ඉන්නවද? එහෙම නැත්නම් පාපී ගහයන්ට චතුර් රාශි ගහයන්ට ලක් වෙලාද? සිකුරුගෙන් විවාහය කොහොමද කියලා බලන්නේ. ඒ දේවල් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඊට පස්සේ එකට සිකුරු හොඳයි. ඊට පස්සේ අපි බලන්න ඕන මොකද්ද ලග්නේ. ලග්නේ කන්‍යා. අන්න කන්‍යා වෙනකොට සිකුරු කන්‍යාවට හොඳ නැහැ. එතකොට අපි පලාපල කියන්නේ මේ දේවල් මේ විදිහකට. ඒ කියන්නේ හොඳ කියන්නේත් නැහැ, නරක කියන්නේත් නැහැ. ජීවිතේ ලැබෙන දේවල් හොඳ නරක සමව තමයි අපි ප්‍රකාශනය දෙන්නේ. හැබැයි ඒ රාශිය වෙන රාශියක් වුණොත් අපි ඒ රාශියට අදාළව තමයි ಗುಣ අගුණ හොඳ විදියට අඩු වැඩි කරලා කියන්නේ. එහෙම ලග්නේ ඉන්නකොට එහෙමයි. හතරේ ඉන්නකොට මාලවී කියන යෝගය දෙනවා. හතේ ඉන්නකොටත් විවාහක ස්ථානයේ මාලවී කියන යෝගය දෙනවා. 10 ඉන්නකොටත් කර්මස්ථානයේ මාලවී කියන යෝගය දෙනවා. හැබැයි වෙන තැන්වල මේ හිස් කොටු වල මේ අනිත් තැන්වල හිටියට මාලවී කියන යෝගය දෙන්නේ නැහැ. අපි කෙනෙක් බලමු. කෙනෙක්ගේ හොඳම රාශියක් වෙන මීන රාශිය වුණොත් අන්න සිකුරුට හොඳ රාශියක්. සිකුරුට හොඳ රාශියක් වුණාම මීන රාශිය ඒ මීන රාශියේ ගුණාඵල කියන්න ඕනේ හොඳයි. හොඳ පැත්ත තමයි වැඩිපුර දෙන්නේ. හැබැයි සිකුරු ඉන්න තැනත් බලන්න ඕන. එකේ ඉන්නවනම් මීන ලග්නේ නම් අන්න හොඳ ඵල කියන්න ඕන. එතකොට හොඳ ඵල තමයි ඇති කරන්නේ. හතරත් මීන ලග්නේ නම් සිකුරු ඉන්නේ මීන ලග්නේ නම් අන්න හොඳ ඵල තමයි කියන්නේ. හතත් මීන ලග්නේ නම් සිකුරු ඉන්නේ හතේ නම් විවාහය ගැන හොඳ පැත්ත තමයි කියන්නේ. 10ත් මීන ලග්නේ නම් සිකුරු ඉන්නේ 10 කර්මස්ථානේ නම් හොඳ ඵල තමයි කියන්නේ. අන්න ඒ විදිහට මීන ලග්නේ ඉන්නකොට ඒ විදිහට කියනවා. ඊට පස්සේ කෙනෙක්ගේ උසබ රාශිය වුණොත් ඒත් ඒ විදිහට හොඳ ඵල තමයි කියන්නේ. ඒක එතෙන්දි මීන ලග්නයයි උසබ රාශියයි මීන රාශියයි උසබ රාශියයි සිකුරට හොඳයි. එතකොට හොඳ ඵල කියන්නේ. ඒ විදිහට තමයි සිකුරුගේ ඵලය දෙන්නේ. ඊට පස්සේ තව රාශි කීපයක් තියෙනවා. ඒ රාශිය දුනම සිකුරුගේ සමඵල වන කියන්නේ. ඒ රාශි තමයි වෘශ්චික, ධනු, මකර, කුම්භ,
රාශිය වුණොත් මම පළවන කියන්නේ. අන්නේ විදිහ තමයි සිකුරුගේ හොඳ නරක තීරණය වෙන්නේ. ඊට අමතරව සිකුරුගෙන් වෙන තවත් යෝග කීපයක් තියෙනවා. ඒ අතරින් මම දැනට යෝග දෙකක් කියලා දෙන්නම්. ඒ මොකක්ද දන්නවද? සිකුරු කෙනෙක්ගේ මීන රාශියේ ඉන්නෝ නම් වෙනමම යෝගයක් යෙදෙනවා. මහෝසද කියන යෝගය. මහෝසද කියන යෝගයේ දෙනෝ කෙනෙක්ගේ සිකුරු මීන රාශියේ ඉන්නෝ නම් කෙනෙක්ගේ වෘෂභ රාශියේ ඉන්නෝ නම් වෘෂභ රාශියේ සිකුරු ඉන්නෝ නම් ඒකෙන් විෂ්ණු කියන යෝගයේ දෙනෝ. විෂ්ණු කියන යෝගයේ දෙනෝ වෘෂභ රාශියේ ඉන්නකොට සිකුරු ගාය. දැන් කෙනෙක්ගේ වෘෂභ රාශිය ලග්නේ වුණොත් එතෙන්දි ලග්නට කොහොමත් මාලවී කියන යෝගයේ දෙනවා. හැබැයි වෘෂභ රාශියේ ඉන්නකොටත් විෂ්ණු කියන යෝගයේ දෙනවා. අන්න එතකොට ඒ යෝග දෙකක් කේන්දරේ හිමියට උපතින් ලැබෙනවා. විෂ්ණු යෝගයයි මාලවී කියන යෝගයයි. හැබැයි කෙනෙක්ගේ කේන්දරේ මීන රාශිය වුණොත් මේ ස්ථානයේ මීන රාශිය වුණොත් අන්න එතෙන්දි ලග්නේ ඉන්න හිඳ සිකුරු කොහොමත් මාලවී කියන යෝගයේ දෙනවා. මීනේ ඉන්න හිඳ මහෝසද කියන යෝගෙත් යෙදෙනවා. එතකොට යෝග දෙකක් යෙදෙනවා. ඒ යෝග දෙකත් එක්ක තමයි කේන්දරේ උත්පත්තිය ලැබෙලා තියෙන්නේ. එතකොට එයා ගොඩක් වාසනාවන්ත පිහිටීමක්. අන්නේ විදිහට තමයි සිකුරුගේ පලාපල කියන්න ඕනේ.